ජීවිතේට තියෙන්න ඕනේ අරමුණක්. සුදුවලි සංසර්ගයේදී කැලෙන අපිට මොකටද බං අරමුණ? ඒ හැම දවසකම මට නම් තියෙන අරමුණක්. ඒ තමයි මේ පිටිපස්සෙන් එන තිත්මුවාව ගුණාට අම්දලා ගේ සිතුවිලි දමනය කරලා ගේ හිතස්සේ තෙරපිලා ඌව වරදට පොළොඹලා ඇලට පැනලා නාන්න යන එක. උඹ බෑ කිව්වට බෑ බං. මට අද ලාන්න මූනේ. ඒ හින්දා වරෙන් පිටිපස්සෙන් මගේ හුරතල්වල බල දැන් පොඩ්ඩක් නවතින්න. මුගේ මූණ දිහා බලන්න. බෝතලේ කටේ ගහගෙන නිකන් ඇලට යන්නේ නැහැ වගේ වත්ත දිහා බලන්න ඕන. එතකොට මූ පොඩ්ඩක් රැවටෙනවා. අමු ගවයා. ආයෙත් මූණ දිහා බලනවා. ආයෙත් වත්ත දිහා බලලා ඇල පැත්තට හිමීට යන්න ඕනේ. ලස්සනට පස්සේ වනවන යද්දී මූ හිතන්නේ මං වත්ත බලන්නේ කියලා. බෝතලේ කටේ ගහලා හුරතල් මූණ දාපුවාම මූ රැවටෙනවා. මූ අමු ගවයා. අනිත් එක තමයි උට ඇග්‍රසිව් වෙන්න දෙන්න හොඳ නැහැ. ඇලට දානකම් මුගේ පදේට මන් නටනට ඉන්න ඕනේ. ඒක තමයි තීරිය. මම නිකන් ෂේප් එකේ පාර පැත්තට යනවා වගේ. කපාටම දෙපැත්ත වලලා හයියෙන් පාර මාරු වෙන්න ඕනේ. එතකොට මූ එනවා පිටිපස්සේ. මොනවා වුණත් මූ මට ආදරේනේ බං. එහෙමයි කියලා මූ ගාන හැම පදේකටම මටත් නටන්න බෑනේ. මමත් බල්ලෙක්. මටත් තියෙන අභිමානයක්. ඒක රැකගන්න. ඊට පස්සේ ෂේප් එකේ මංකරට බැහැලා මෙන්න මේ දිහට උරුතලේට මූණ දිහා බලන්න ඕනේ. බලලා පටසි බෝතලේ යනවා නේද? බෝතලේ ගන්න පයින්නොත් මූ ගහනවා යාළුවෝ. මුක තරහා ගියාම මගේ පුක රත් කරවලවල් තියෙනවා. මම පාඩුවේ ඉන්නොත් හපන්නේ මුත හපනවා මං. මිනේලාවට විදිලුවට හපනවා. ඒ තරහ පිට කරගන්නේ වෙලාවට තමයි යාළුවනේ. මේ බෝතලේ යනවා බං. අරන් දීපන්. ඒක ගන්න බයි නැද්ද? බෝතලේ බං. අඩු නාමුකෝ බං. බෝතලේ අරන් දෙනවද? නැත්නම් අලුත් බෝතලයක් තරම් දෙනවද? අර බෝතලේ සුදා බලහංගෝ. පොඩ්ඩක්. මේ බංගේ හිත උණුවේ නැද්ද බං? නෑ මේ නාන්න ඕනේ නෑ. අර බෝතලේ හරි අරන් දියම් බම්මට. කටේ ගහන් යන්න මං කිව්වේ බං. මූව පොඩ්ඩක් ගුණාටම් දන්න අමාරුයි. මූ අන් බිලපුයි. පොඩි කාලේ ඉඳලා මට මගේ බලු වැඩ ඔක්කොම පුරුදු වෙලා තියෙන. ඒ හින්දා මට මොකද රවට්ටන්න අමාරුයි. අනිත් උන් රවට්ටුවා. මූව පොඩ්ඩක් අමාරුයි. කරන්න දෙයක් නැහැ. දැන් ඉපි යනවා. වෙන වෙලාවක try එකක් දෙනවා. ඔන්න ඔහොම තමයි මගේ දවසේ අරමුණ විඩාබරව නිමාවටපත් වුණේ. තව පස්සේ ආව try එකක් දෙනවා. දැන් බෝතලයක් හොයාගන්න ඉස්සරෝම ගිහිල්ලා. මෙන්න මෙහෙම දැන් ෂේප් නේ දවුලන්නේ මන්නේ නාන් දීලා චාටර් රුම් නෑනේ. අන්න ඒ වගේ පොඩ්ඩක් රංගපාලා පොඩ්ඩක් වත්ත පැත්තට යන්න ඕන. එතකොට මුගේ පොඩ්ඩක් අර තරහ නිමෙනවා. එතකොට පොඩි chance කරන් දෙනවා මට. අපි ගොන්නු වගේ රංගපාන තරමට මිනිස්සු හරි ආසයි ඒකට. උන් කැමති ඒකට. මනසේ දැනගෙන ගුණාසේ රංගපාලා හරි මගේ දවසේ අරමුණ යථාර්ථයක් කරගන්න ඕන හින්දා මන් දිගටම රඟපානවා යාළුවනේ. නැත්තම් මේ පුංචි හුන්ඩුවේ අපිට කවදාවත් තොල උස්සන්න වෙන්නේ නැහැ. මෝ මොනවාද කියනවා යාළුවනේ. මම පොඩ්ඩක් රඟපාලා දෙන්න නේන. මොකද්ද මිසයිලා? කොහෙන් අපිවද? මේ නාමල්ට හොල් එකනේ නාමල්ට කියපන්. ඌ බලාගෙන උටපට කන්ටැක්ට් එක දිනව මේ සම්බන්ධයෙන්.